හොඳයි යාළුවනේ මම ඔයගලන්ට වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එක හොඳට බලන්න. මේක විදේශීය channel එකක් විසින් නිකුත් කරන වීඩියෝ එකක්. මේක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාව තේරෙන අයට තේරුම් ගන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැති අය ට්‍රාන්ස්ලේට් කරලා හරි බලන්න. මම මේ වීඩියෝ එකකින් ඔයගලන්ට පුළුවන් තරම් කරුණු ඒකේ තියෙන කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම වැදගත් වීඩියෝ එකක්. ඒ වගේම මම මේක මගේ YouTube channel එකේ දානවා. study with Naveen. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, ගිහලා බලන්න. ඒ වගේම මම ආරාධනා කරලා සිටිනවා මේක මම කියු පමණින් මේ channel එකේ කිය පමණින් විශ්වාස කරන්න බැරි අය මේවට සම්බන්ධ පොත්පත් පරිශීලනය කරන්න, මේ වීඩියෝස් බලන්න, කරුණු හොයාගන්න මේ සම්බන්ධව. හොඳයි යාළුවනේ මේක සඳහන් කරන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම සහ බුදුරජාණන් වහන්සේ කොහෙද ඉපදුනේ, බුදුරජාණන් වහන්සේගේ ඒ අතීත කතාවස්තුව මොකක්ද, ඒ සියලු දේ කරුණු සහිතව සනාථ කරපු දෙයක් සම්බන්ධව. ආර්ය කම්මට්ටාන කියන සංවිධානය ලංකාවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් පිටවගත් සංවිධානයක්. උන්වහන්සේලා බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩුවක් ගොනු කරනවා මේ ඉංග්‍රීසින් විසින් මේ ලංකාවේ සත්‍ය ඉතිහාසය වෙනස් කරලා මේ බොරු ඉතිහාසයක් ඇතුළත් කරලා මේ කරපු විකෘතිය සම්බන්ධව දැනට නඩුව පවත්වමින් යනවා. ඒ සම්බන්ධව මේක සඳහන් කරනවා. ඒකත් එහෙමයි. ඒ වගේම මේ නිවුස් එකේ මේ විදේශීය channel එකේ මේ සම්බන්ධ සියලු කරුණු සඳහන් කරනවා ඉතාමත් පැහැදිලිව. ඉතින් සහෝදරනි මේකේ පැහැදිලිව සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ශ්‍රී ලංකාවේ කියලා. ඉන්දියාවේ නෙමෙයි කියලා. නිකන් කියන්නේ මේකේ හැම දෙයක්ම නම් ගම් සහිතව කියනවා. මහා වංශය, දීප වංශය, තූප වංශය, රාජාවලිය වගේ පොත්වලත් මේ කරුණු සඳහන් වුණා කියලා මේක කියනවා. නමුත් ඒවා රහසිගත එහෙම නැත්නම් ඉදිරිපත් නොකළ කරුණු විදිහට තමයි මේක සඳහන් කරන්නේ. ඒ වගේම යාළුවනේ මේක සඳහන් කරනවා මේ ඉන්දියාවේ අශෝක රජතුමා ලංකාවේ රජ කෙනෙක්. ඒ වගේම මේ මගධය ඒක මේ අපේ සෙල්ලිපි වල සඳහන් වෙනවා මගධ කියලා. නමුත් අපි පුරාවිද්‍යා නිලධාරීන් එක සඳහන් කරන්නේ දගම කියලා උච්චාරණය කරන්නේ. ඒ වගේ වෙනස් කිරීම කරනවා. ඒ වගේම මේකේ නම් වලින්ම සඳහන් කරනවා මේ ඇලෙක්සැන්ඩර් කනින්හැම් ඒ වගේම සෙම්ලත් පර්ණවිතාන අපේ පුරාවිද්‍යා කොමසාරිස්වරු මේගොල්ලෝ මේ කරුණු සංගෝපු ආකාරය වෙනස් කරපු ආකාරය මේක සඳහන් කරනවා. ඒ වගේම මේක සඳහන් කරන දඹදිව ජම්බුද්වීපය ඉන්දියාවේ නෙමෙයි මේ සිව්